සුබ දවසක් හැමෝටම. අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ ඉතාම පැරණි අද්භූත අදට සම්පූර්ණයෙන් තේරුම් ගන්න බැරි සભ્યත්වයක් වෙත. ඒ තමයි ඊජිප්තුව. ඔයාලට ඊජිප්තුව කියනකොට මොනවද මතක් වෙන්නේ? පිරමීඩ, එහෙම නැත්නම් මමි, රන් ආභරණ සහ රහස් වලින් පින්නු රජවරු? හරි. අද අපි මේ හැමතේම සරල විදිහට කතාවක් අරගෙන යන්න. මුලින්ම ඊජිප්තුව කියන්නේ කොහොම රටක්ද කියලා බලමු. ඊජිප්තුව ජීවිතයේ මුළුමනින්ම බැඳී තිබුණේ නයිල් ගඟට. මේ ගඟ තමයි ඔවුන්ගේ ජීවිතය. බත් වගා කරගන්න, ජලය ගන්න, සතුන් පෝෂණය කරගන්න මේ හැම දෙයකටම මේ ගඟ වැදගත්. නයිල් ගඟ වසරකට වරක් පිරෙනවා. ඒ පිරීමෙන් ගොවිබිම් වලට සාරවත් පස් එකතු වෙනවා. ඒ නිසාම ඊජිප්තුවේ ජනතාවට කෘෂිකර්මය ලේසි වුණා. ඒක තමයි ඔවුන්ගේ සભ્યත්වය ඉක්මනින් දියුණු වුණේ. දැන් අපි කතා කරමු ඊජිප්තුවේ රජවරු ගැන. ඊජිප්තුවේ රජවරුන්ට කියලා තිබුණේ ෆැරෝ කියලා. ඔවුන් සාමාන්‍ය රජවරු නෙමෙයි. ඔවුන්ට දෙවියන්ට වගේම සලකනවා. ජනතාව විශ්වාස කරපු දෙයක් තමයි ෆැරෝ කෙනෙක් කියන්නේ දෙවියන්ගේ නියෝජිතෙක් කියලා. ඒ නිසාම ඔවුන්ට විශේෂ බලය තිබුණා. ඔවුන් මැරුණමත් ඔවුන්ගේ ගෞරවය අඩුවක් නැතුව ලැබුණා. ඒකත් එක්ක අපි කතා කරමු ඉතාම රසවත් මාතෘකාවක්. ඒ තමයි මමි. මමි කියන්නේ මැරුණු මිනිස් සිරුරක්. ඒත් සාමාන්‍ය විදිහට නෙමෙයි. විශේෂ විදිහට සකසපු මල සිරුරක්. ඊජිප්තුවේ ජනතාව විශ්වාස කරපු දෙයක් තමයි මරණයෙන් පස්සේ ජීවිතයක් තියනවා කියන එක. ඒ නිසාම මිනිස් සිරුර ඔවුන්ට තියාගන්න උවමනා වුණා. මමි කරන්නේ කොහොමද? මුලින්ම සිරුර ඇතුළේ තියෙන ඕකන්ස් ඉවත් කරනවා. ඊට පස්සේ සෝල්ට් වර්ගයක් භාවිතා කරලා සිරුර බීලනවා. ඊට පස්සේ ලයිනින් කියන වස්ත්‍ර වලින් සිරුර රැප් කරනවා. අන්තිමට කොෆින් එක ඇතුලේ. ඉතාම සංකීර්ණ ප්‍රොසෙස් එකක් නේද? දැන් අපි කතා කරමු ඊජිප්තුවෙන් හම්බුණ අద్භූත වස්තු ගැන. ඒ කියන්නේ ආටිෆැක්ට්ස්. ආටිෆැක්ට්ස් කියන්නේ පරණ කාලේ මිනිස්සු භාවිත කරපු දේවල්. ඊජිප්තුවෙන් හම්බෙලා තියෙන ආටිෆැක්ට්ස් කියන වටිනාකම නම් අද්විතීයයි. උදාහරණයක් විදියට රන් වලින් හදපු මොහුණු ආවරණ, අලංකාරණ ආභරණ, යුද උපකරණ, දේවල් ගබඩා කරපු භාජන සහ ලියපු පෝරු. ඒ වගේම ඔවුන් භාවිත කරපු ලිවීමේ ක්‍රමයක් හරිම විශේෂයි. ඒකට කියන්නේ හයරොග්ලිෆික්ස්. මේ ලෙටර්ස් වලින් ලියන භාෂාවක් නෙමෙයි. මේක සිම්බල් සහ පික්චර්ස් වලින් ලියන භාෂාවක්. උදාහරණයක් විදියට කුරුල්ලෙක් කියන එකක් දක්වන්න කුරුල්ලෙක්ගේ රූපයක් අඳිනවා. අදටත් මේ භාෂාව සම්පූර්ණයෙන් ඩිකෝඩ් කරන්න ලේසි නැහැ. දැන් මේ ආටිෆැක්ට්ස් හැම එකම බලන්නේ කොහොමද? ඒ තමයි ඊජිප්තුවේ මියුසියම් වල. විශේෂයෙන්ම මේ ඊජිප්තු මියුසියම් කියන එක හරිම ප්‍රසිද්ධයි. මේ මියුසියම් එකට ගියොත් රියල් මම එකක් බලන්න පුළුවන්. ඔව්, වසර 1000 ගානකට පෙර ජීවත් වුණු මිනිස් සිරුරක්. එතන තියෙන තවත් විශේෂ දෙයක් තමයි රජවරුන්ගේ නිදාන. විශේෂයෙන්ම ටුටන්කාමන් රජුගේ නිදානය. රත්තරන් මූණු ආවරණය. ඒ මාස්ක් එක සම්පූර්ණ රත්තරන් වලින් හදලා තියෙන්නේ. ඒක දැක්කම ඒ කාලේ තාක්ෂණය කොච්චර හයි ලෙවල් එකේ තිබුණද කියලා හිතා ගන්න පුළුවන්. ඔව්, දැන් අපි කතා කරමු පිරමීඩ ගැන. පිරමීඩ කියන්නේ ලෝකයේ විශාලම පෞරාණික ඉදිකිරීම් වලින් එකක්. විශේෂයෙන්ම ග්‍රේට් පිරමිඩ් ඔෆ් ගීසා කියන්නේ හරිම විශේෂයි. මේක වසර 4000කටත් වඩා පරණයි. ඒක ගල් කැබිලි ලක්ෂ ගාණක් භාවිත කරලා හදලා තිනවා. එක ගලක් ටොන් කීපයක් බරයි. හැබැයි ඒ කාලේ කැන්සස් මැෂින් කිසිවක් තිබුණේ නැහැ. ඉතින් කොහොමද මේක හදලා තියෙන්නේ? අදටත් ලෝකයේ මිස්ටරි එකක් තමයි ඒක. තවත් වැදගත් දෙයක් තමයි පිරමීඩ භාවිතා කළේ කුමක් සඳහාද? බොහෝ විට ඒවා භාවිතා කරලා තියෙන්නේ ෆැරෝ වරුන්ගේ සෝන් ගොඩවල් විදියට. ඒ කියන්නේ රජවරු මැරුණාම ඔවුන්ගේ මමි එක රන් ආභරණ සහ දේවල් සමග පිරමීඩ ඇතුළට දානවා. ඔවුන් විශ්වාස කරපු දෙයක් තමයි මරණයෙන් පස්සේ ජීවිතයට මේ දේවල් අවශ්‍ය වේවි කියන එක. හරි යාළුවනේ, අපි ඊජිප්තුව ගැන කතා කරගෙන යන අතරේ තවත් හරිම ඉන්ට්‍රස්ටිං දෙයක් ගැන බලමු. ඒ තමයි ඔවුන්ගේ දේව ආගම සහ විශ්වාසය. ඊජිප්තුවේ මිනිස්සු විශ්වාස කරපු දෙයක් තමයි දෙවියන් ගොඩක් තිබුණා කියන එක.
එක දෙවියෙක් නෙමේ දහස් ගාණක් වගේ. උදාහරණයක් විදියට රා කියන්නේ සූර්ය දෙවියන්. ඔව් රා. ඔවුන් විශ්වාස කරපු විදියට රා සෑම දවසකම ආසේ යනවා. එයාට අඳුර ලෝකයක් කරා ගමන් කරනවා කියලා. තවත් ප්‍රසිද්ධ දෙවියෙක් තමයි අනුබිස්. ඔහුගේ ඉස සුනකෙක් වගේ. ඔහු තමයි මරණය සහ මමී කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ දෙවියෝ. ඒ වගේම තමයි ඔසයිරස් කියන්නේ. මරණයෙන් පස්සේ ලෝකයේ රජා. ඔවුන් විශ්වාස කරපු විදියට මිනිස්සු මැරුණම ඔවුන්ගේ හදවත තක්සේරු කරනවා. ඒ කියන්නේ හොඳ ජීවිතයක් ජීවත් වුණා නම් ඔවුන්ට අනන්ත ජීවිතය ලැබෙනවා කියන එක. හැබැයි නරක කෙනෙක් නම් ඔවුන්ට ඒ අවස්ථාව නැති වෙනවා. දැන් තවත් ඉන්ට්‍රස්ටින් දෙයක් තමයි ඔවුන්ගේ දෛනික ජීවිතය. ඔයාලට හිතාගන්න පුළුවන්ද ඒ කාලේ මිනිස්සු ජීවත් වුණේ කොහොමද කියලා? බොහෝ මිනිස්සු ගොවිතැන් කළා. ඔවුන් ගෙවල් හදලා තිබුණේ මැටි සහ ගල් වලින්. ඔවුන්ට පාසල් පද්ධතියක් පවා තිබුණා. ලියන්න කියවන්න ඉගෙන ගන්න පුළුවන්. විශේෂයෙන්ම ලියන්නා කියන කැටගරි එකේ කාර්ය කරන මිනිස්සුන් සමාජයේ හරිම ගෞරවයෙන් සලකනවා. ඊජිප්තුවේ විද්‍යාවත් හරිම ඇඩ්වාන්ස්. ඔවුන්ට මෙඩිසින් ගැන හොඳ දැනුමක් තිබුණා. ඇත්තනම ශරීරය ගැන ඔවුන්ට ලොකු අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තිබුණා. මමී කිරීම නිසා ඒ වගේම ඔවුන් ගණිතය භාවිතා කරලා පිරමීඩ වගේ මැසිව් ස්ට්‍රක්චර්ස් හදලා තිබුණා. අද ඊජිප්තුවට ගියොත් ඔබට පරණ ලෝකය සහ නව ලෝකය දෙකම එකට බලන්න පුළුවන්. විශේෂයෙන්ම ඊජිප්තු ග්‍රෑන්ඩ් මියුසියම් එක. මේක තමයි ලෝකයේ විශාල මියුසියම් එක. ඒක ඕපන් වුණාම ඊජිප්තුවේ හමුවන ආටිෆැක්ට්ස් බොහොමයක් එක තැනකින් බලන්න පුළුවන් වෙයි. තවත් සිත් ගන්නා සුළු දෙයක් තමයි ඊජිප්තුවේ හමු වෙන පෞරාණික නටබුන්. අදටත් පරීක්ෂකවරු මෙම ස්ථානයේ ගවේෂණය කරනවා. ඉතින් යාළුවනේ ඔබට දැන් තේරෙනවා ඇති ඊජිප්තුව කියන්නේ ස්ටෝරි එකක් නෙමෙයි. ඒක ලිවින් මිස්ට්‍රි එකක්. අපි තවමත් ඉගෙන ගන්නවා. තවමත් සොයනවා. තවමත් පුදුම වෙනවා. අවසානයේට මම ඔබෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම්. ඔයාලට අවස්ථාවක් ලැබුණොත් ඊජිප්තුවට ගිහින් මේ දේවල් ලයිව් බලන්න කැමතිද? පිරමීඩ ඉදිරියේ හිටගෙන වසර දහස් ගානක ඉතිහාසයක් ඉදිරියේ තියෙනවා කියලා හිතාගෙන ඒ ෆීලිං එක කොච්චර පවර්ෆුල් වෙයිද? හරි යාළුවනේ මම මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරන්නම්. ඔයාලට මේ වගේ හිස්ටරි කන්ටෙන්ට් තව බලන්න ඕනේ නම් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා ෂෙයා කරන්න. අපි තවත් ලෝකයේ අద్භූත කතා එක්ක හමු වෙමු. ස්තුතියි.